ජේසු පීටයි මගේ රත්තරන් දුවේ පුතේ ඔගොල්ලෝ එන්නකම් ජේසුස් වහන්සේ බලාගෙන ඉන්නවා මගේ පුතේ. ජේසු පීටයි මගේ රත්තරන් දුවේ පුතේ. ඔබ මා එනකම් දෙවියන් වහන්සේ නැත්තම් ජේසුස් වහන්සේ බලාගෙන ඉන්නවා. ඔබට මෙන්න හොඳ අවස්ථාවක් තියෙනවා ජේසුස් වහන්සේ කවුද කියලා තේරුම් ගන්නත්, ඒ වගේම ඔබගේ දරුවන්ගේ, ඔබගේ සහෝදරයා සහෝදරියගේ, ඔබගේ අම්මා තාත්තගේ ජීවිතේ ගොඩදා ගන්න නම් අපේ ජේසුස් වහන්සේ පිළිගන්නම වෙනවා. දැන් බලන්න අපේ රටේ මිනිස්සු මොනතරම් විනාශ වෙලාද කියලා. දැන් බලන්න ඊයේ කීප දෙනෙක් පාතාලේ කීප දෙනෙක් අහුවෙලා තියෙනවා. ඉසාරා සෙව්වන්දි, ලලිත් කන්නංගර. මේ අය මෙහෙම විනාශ වෙන්න හිටපු මිනිස්සුද? මේ අයගේ ආත්මය, මේ අයගේ සිතිවිල්ල, මේ අය විනාශයට ඇදලා දැම්මේ කවුද? මගේ රත්තරන් දුවේ පුතේ, අපේ ආත්මය අපි විනාශ කරගන්නේ ඇයි? අපේ ජීවිතයේ අපේ යහපත් මග යන්නම ඕන නේද මගේ රත්තරන් පුතේ? කිසිම අම්මා කෙනෙක්, කිසිම තාත්තා කෙනෙක් හිතන්නේ නැහැ මගේ දරුවා මේ ලෝකේ ඉන්න ප්‍රබල පාතාලකාරයෙක් වෙන්න ඕන. කිසිම කෙනෙක් හිතන්නේ රටේ හොඳ මංගොල්ලකාරයෙක්, කුඩුකාරයෙක්, ඒ වගේම මිනිමරුවෙක් වෙන්න ඕන කියලා. අපි හැමෝම හිතන්නේ මගේ රත්තරන් පුතා නැත්නම් මගේ රත්තරන් දුව මේ රටේ ලොකු තැනකට ගිහිල්ලා හොඳ රස්සාවක් කරලා යහපත් ගමනක් යන්න ඕන කියලා. නමුත් මගේ රත්තරන් පුතේ දුවේ, ඔයගොල්ලන්ගේ ආත්මය විනාශ කරන්නේ ඒ අම්මගේ තාත්තගේ සිතිවිලි, ඒ අම්මගේ තාත්තගේ බලාපොරොත්තු, ඒ සහෝදරයින්ගේ බලාපොරොත්තු, ඒ වගේම ඔබ වටේ ඉන්න අනිත් අයගේ බලාපොරොත්තු, සෑම දෙයක්ම විනාශ කරගෙන ඉක්මනට සල්ලි හොයන්න ගිහිල්ලා ඕගොල්ලෝ කරගත්තේ ලොකු විනාශයක් මගේ රත්තරන් පුතේ දුවේ. එහෙම ජීවිතේ විනාශ කරගන්න එපා. ජීවිතේ විනාශ කරගන්නේ ඇයි? ජීවිතේ විනාශ කරගන්න එපා මගේ රත්තරන් පුතේ දුවේ. ඕගොල්ලෝ මැරිච්ච වලේ ඉඳලා හරි දුක් වෙනවා ඇති මගේ දරුවන්ට මේ මොකද්ද උනේ කියලා. මැරිච්ච වලේ ඉඳලා වගේම ජීවත් වෙලා ඉන්නවනම් ඒ අය මොනතරම් හිත ඇතුලෙන් අඬනවද? මගේ දරුවන්ට වෙච්ච අපරාධේ මොකද්ද මේ? කවුද මේ